දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ මම කොහොමද ප්‍රේමය දකින්නේ කියන එකනේ. රයිට්. මංගා තියන්නේ හරි අමුතු නිර්වචනයක් ප්‍රේමයට. ප්‍රේමය හරියට අත උඩ තියා ඉන්න බැලුම් බෝලයක් වගේ පුතා. අපි බැලුම් බෝලේ තද කරලා කම්ප්‍රෙස් කරලා අල්ලන් ඉන්න හැදුවොත් ඒත් මොකද වෙන්නේ? කොහොමද වෙන්නේ? බැලුම් බෝලේ පුපුරනවානේ පුතා. එම නැත්තම් බැලුම් බෝලේ නිකන් මෙහෙම අත උඩ ජස් තියාගෙන ඉන්න කිව්වොත් ඒක පුතා බුලකට ගහගෙන යනවා. ප්‍රේමයක් අන්න ඒ වගේ. අතට දැනෙන්නත් ඕනේ පුතා. බැලුම් බෝල්ට දැනෙන්නත් ඕනේ. ප්‍රේමය ඇතුලේ සහභාගී වෙන දෙපාර්ශ්වයට මේක දැනෙන්න ඕනේ. එහෙම දැනුනොත් ඒක පවතී පුතා. මම දැකලා තියෙනවා මේ ගොඩාක් තරුණ වේ ප්‍රේම කතා නැති වෙන්නේ එක ප්‍රධාන හේතුවක් තමයි අර බැලුම් බෝලේ කම්ප්‍රෙස් කරනවා වගේ කම්ප්‍රෙස් කිරීම. ආහාර යන්න එපා, මේක අඳින්න එපා, එයා වාස්ත්‍රය කරන්න එපා, මෙයා වාස්ත්‍රය කරන්න එපා. ඔන්න ඔය වගේ. ඒව නැත්නම් අනිත් එක අනේ මොන දෙයක් කරගත්තොත් කියලා බලද්දී අර දුක අහන අයියලා ඇවිල්ලා ඒ ප්‍රේමයට හැගෙන යනවා. ඒ වගේ බැලුම් බෝලෙට දකින්නත් ඕනේ පුතා, අතට දැනෙන්නත් ඕනේ. ඒක තමයි මගේ නම් ප්‍රේමය පිළිබඳ මං හිතාගෙන ඉන්න මට දැනෙන නිර්වචනය. දියගුම් නගන ප්‍රේමයේ දිය උල්පත නිසලයි සිය පතවිල මත පුබුදන මුත් යත උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි